මෙන්න මේක තමයි උකුවෝ උඩ වලවේ අසුරු සෙවන කියලා කියන්නේ. ඔය කෑකොංග සංගානවා ඇහෙන්නේ ඔය අලි ඩොංග පැටව. අලි බබා යන්නේ. මේ අතට කවුද දන්නවද මේ? කොලා වෙලා කලා පොජ්ජේ. අරෝ බලන් වෙලා. වඩා බූටා බෙරින් ගාද්දි එක දොණ්ඩන් හදාගෙන. එතකොට එලේ දාදුකා වෙලා රැලෙන් කොලා වෙච්චි අතෝ තමයි මේ ගුදු කරගෙන තාත්තු චප්පායන් කරගෙන ආඩා වඩාගෙන කිරිපවාගෙන දරුවෝ වගේ මේ රැක බලා ගන්න. ඔව්. දවසකට උක්කුව හොරා තුනට මේ ඩොංග පැටවුන්ට උක්කුම් වොන්තෝන. ඔව්. එම්මයි වියදමද මං අහන්නේ. ඒවත් ඉතින් මහා ගුවෙනුත් නොආකාරයට කාසිපන්න වෙන් කරනවලු. ඉතින් කාලට වෙලාවට මේ ඉතානොලට ඒවා ඉතින් එවනවද නැද්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා මගේ හිතේ. කොමුණද මේ වෙනකොට මේ වගේ අලි ඩොංග පැටව් 30ක් විතර මෙතන මේ ආකාරයට රැක බලා ගන්නවා. අවුරුදු 4ක් විතර 5ක් විතර ඒ කාලෙට ඔය ආකාරයට රැක බලාගෙන ආසියාවේ තියෙන එකම තැන ආපහු මේ අතෝ වනාන්තරයට මුදා හරින. දැන් මේ වන්නකොට 50ක් 60කට කිට්ටු අලි ඩොංග පැටව රෑන් හදලා වනාන්තරයට මුදා හරලා තියෙනවා. ඔය කාලේ අතුලත මේ වගේ අලි ඩොංග පැටියෙකුගේ කැපකාරයෙක් වෙලා පපු කන්නත්තෙම තමන්ගේ සත්‍ය කරුණාව පෙන්වන්න පුළුවන් ඇති කෙනෙකුට ඒ විපියදම් දරනවා නම් ඔක උකුවෝටි මහා උත්තම දාන පාරමිතාව මේ වගේ මේ අලි ඩොංග පැටව මේ පරම්පරාව රැක බලා ගන්න එක. නැත්නම් ඉතින් ආපහු කියන්ට පාලි බෙටක් වඩා කින්ට නැති වෙයි කලක් යනකොට.